ඔන්න ඉතින් අපි ආයිමත් ආවා මූවි වැරසන් සමග. රැන්දිට ඔයාලාට ස්තුතියි. ඒ වගේම channel එක subscribe කරලා අප සමග එකතු වෙන්න. අද මං ගෙනාවේ හොල්මන් සහ බියකරු අද්භූත කාණ්ඩයට අයත් වෙන සුපිරි මූවි එකක්. ඒ වගේම මේ මූවි එකේ නම තමයි ප්‍රසස් කියන නම. ඒ වගේම මේ මූවි එක IMDb 6.2 ඉහළ අගයක් අරන් තියෙන සුපිරිම පට්ට මූවි එකක්. එහෙනම් වැඩි කතා ඕනේ අපි මූවි එකට යමු. පටන් ගන්නකොටම පෙන්නවා කිස් සහ බිරිඳ ක්ලියෝ තමයි මේ කිස්ගේ දුව. ඒ වගේම පුතාගේ නම තමයි ටයර්. අලුත් ගෙදරකට ඇවිල්ලා ඉන්නවා. මොකද කියනවනම් ක්ලියෝගේ යාළුවා නැති වුණ නිසා මත්ද්‍රව්‍ය අරන් මානසික පීඩනයට ලක් කළා. මානසික කඩා වැටිලා ඉන්න නිසා තමයි මේ පවුලම අලුත් නගරයකට ඇවිල්ලා තියෙන්නේ, අලුත් ගෙදරකට. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ක්ලියෝ නාදියාගේ මරණය ගැන තාමත් ඉන්නේ පීඩනයේ ලක් වෙලා. ඒ වගේම දැඩි කම්පනය ලක් වෙලා. ඒ නිසා නාදියාගේ වෙන්වීම දරුවට මේ ක්ලියෝට හොඳටම බලපාලා තියෙන්නේ. ක්ලියෝ නිදා ගන්න ගියාම ක්ලියෝට අමුත්තක් තේරෙනවා. ඒ වගේම ඊට පස්සේ අමුත්තක් තේරෙන නිසා නාදියා ඉන්නවා වගේ දැනෙනවා ක්ලියෝට. ඊට පස්සේ නාදියා කියලා කතා කරත් ඊට පස්සේ ආපහු ඇඳට ගිහිල්ලා නිදා ගන්නවා. පසු දවසේ උදේ නැගිටලා නාන්න ගියාට පස්සේ පෙන්නනවා නාදියාගේ ආත්මය ඇවිල්ලා ක්ලියෝගේ කාමරේ තියෙන සම්පූර්ණයෙන්ම අවුල් වුණ කාමරේ සම්පූර්ණයෙන්ම අස් කරනවා. ඔය අතරේ නාලා ආවට පස්සේ ක්ලියෝට මේක දැකලා කෑ ගහනවා. ඒ වගේම මේ සද්දෙට තාත්තා ඇවිල්ලා ක්ලියෝගෙන් ඇහුවත් ක්ලියෝ මුකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ මුකුත් ප්‍රශ්නයක් නැහැ කියනවා. ඊට පස්සේ පුදුම වගේ ආයිමත් ක්ලියෝ බලන් ඉන්නවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ක්ලියෝගේ අම්මා තාත්තා කතා කර ඉන්නවා ක්ලියෝගේ මේ අමුතු ඇස්ත්‍රීම ගැන. නාදියාගේ මරණයෙන් පස්සේ තමා මේ විදියට වෙනස් වීම සිදු වුණේ. ඒ වගේම නාදියා නම් මත්ද්‍රව්‍ය ගත්ත නිසා දිවි නසාගෙන මැරුණා. ඒ වගේම මේ කෙල්ලගේ නම් ඒ විදියට මොලේ අවුලුන්නේ නැහැ කියලා කියන. ඒ වගේම මාස දෙකක් තුල ළමයි දෙන්නේ නැති වුණා. ඒ වගේම ඒ ළමයි නැති වුණ දෙමාපියන්ට මේ වේදනාව දරා ගන්න පුළුවන් වුණාද ඒ හැටිනම් මට හිතා ගන්න බෑ කියලා ක්‍රිස් කියනවා. ඔයත් ක්ලියෝගේ අම්මා කියනවා ඔයත් ඉන්නේ ලොකු පීඩනයක ක්‍රිස්. ඒ වගේම අපි ක්ලියෝට තවත් කාලයක් දෙමු ක්ලියෝගේ මනස හදාගන්න පරණ විදියටම හොඳින් සතුටින් ඊ කියලා කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ටයිල් රයන් කියලා යාළුවෙකුගේ ගෙදර ඇවිල්ලා ක්ලියෝට බායි කියලා යනවා. ඊට පස්සේ ටයිල්ගේ කාමරේට ගියාට පස්සේ රයන් දුම් බොන්න හදන නිසා ටයර් කියනවා දුම් බොන්න එපා, දුම් බීම තානම් කියලා. ඔය අතරේ පෙන්නනවා හැමදේම අහගෙන ඉන්නවා ක්ලියෝ. ඊට පස්සේ ක්ලියෝ දුවගෙන ආපහු ඇඳට ගිහිල්ලා ආන්සි වෙලා ඉන්නකොට නාදියාගේ ආත්මය ඇවිල්ලා දොර වහනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා පසු දවසේ රයන් ක්ලියෝ එක්ක ගෙදර ඇවිල්ලා. රයන් ක්ලියෝව සෙට් කරගෙන කොහොම හරි ක්ලියෝ කියනවා ගෙදර කවුරුත් නැති නිසා අවස් වෙනකම්ම ගෙදර කවුරුත් නැති නිසා අපි දෙන්නට සතුටින් විනෝදෙන් කාලය ගත කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ රයන් අහනවා අවස් වෙනකම් කවුරුවත්ම එන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ක්ලියෝ කියනවා ප්‍රශ්නයක් නැහැ අපි දෙන්නට ඉන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මේ දෙන්නා ගෙදරට ඇවිල්ලා තියෙන්නේ ගෙදර කවුරුත් නැති නින්දා සෙක්ස් කරන්න වගේ. එමනම් අපි බලමුකෝ ඉදිරියට මේ දෙන්නා අතරේ කොටු පනින්න පුළුවන් වෙනවාද, ඒ වගේම සෙක්ස් කරන්න පුළුවන් වෙනවාද කියලා. ඔය අතරේ පෙන්නනවා පොඩියට ඩ්‍රින්ක් එකක් දාලා ඉවර වෙලා මේ දෙන්න කාමරයට ගිහිල්ලා කතා කර ඉන්න අතරේ රයන් නානවා නාදියාගේ වෙන්වීම ගැන. ඊට පස්සේ ක්ලියෝ කියනවා මට නම් ඒක දරා ගන්න බැරි වුණා නාදියාගේ මරණය ගැන. ඒ වගේම මං මානසිකව කඩාගෙන වැටුණා. තවත් ඉන්නේ නාදියාගේ වෙන්වීම මට දරා ගන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ රයන් කලබලෙන්ම බය වෙනවා ඔය අතරේ. ඊට පස්සේ ක්ලියෝ කියනවා තාමත් මම විඳිනවා. ඒ වගේම නාදියාගේ මරණය මට හරිම කනගාටුයි. ඊට පස්සේ ක්ලියෝ කියනවා නාදියා මාත් එක්ක ඉන්නවා කියනවා. ඒ නිසා රයන් හොඳටම කලබලයට පත් වෙලා බය වෙනවා. ඔය අතරේ කිස් කරනවා ක්ලියෝව. ඊට පස්සේ කිස් කරත් මේ දෙන්නට ගොඩක් දුර යන්න බැරි වෙනවා. සෙක්ස් කරන්න තරමට මේ දෙන්නට ගොඩාක් දුර යන්න බැරි වෙනවා. සෙක්ස් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද කියනනම් මේ දෙන්නට සෙක්ස් කරන්න හදනකොටම අල්මාරිය ඇතුලේ හිටපු නාදියා ඒකේ තිබ්බ බාර් එක වටන නිසා මේ දෙන්නාට සෙක්ස් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා රෑ වෙලා කෑම කන ගමන් කට්ටියම කතා කරනකොට උඩ කාමරේ අමුතු සද්දයක් එන නිසා
බලනවා ඒ වගේම ගිහිල්ලා බලනකොට උඩ කාමලේ හැම බඩුවක්ම පෙරලෙනවා ඒ වගේම මේ නිසා මේ කට්ටියම හොඳටම කලබලයටපත් වෙනවා. ක්ලියෝ බය වෙලා කියන මේ නාදියාගේ ආත්මය තමයි හැමදේම කරන්නේ කියලා කියනවා. ඊට පස්සේ කට්ටියම එළියට ගිහිල්ලා බය වෙලා ඉන්නකොට ක්ලියෝ කියනවා ඒ තමයි නාදියා. එයා අපිට කරදරයක් කරන්නේ මට එයාව පේනවා කියලා කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ටිස් භූත ආත්ම එක කතා කරන ඒ වගේම භූත ආත්ම අවතාර හොල්මන්ක වැඩ කරන මිනිස්සෙක් එක්කන් ඇවිල්ලා පේන බලන මිනිස්සෙක්. එදට ඊට පස්සේ එකපාරටම මේ මිනිස්සයා ඉඳගෙන ඉවර වෙලා නැගිටලා කණ්ණාඩිය ගාවට ගිහිල්ලා කියන මේක තමයි ආත්ම වලට එන්න දොර කියලා කියන ඒ වගේම තැලීම් ඒ වගේම ගෙදර තැලීම් ඒ වගේ දේවල් වලින් තමයි ඒගොල්ලෝ කතා කරන්න උත්සාහ කරන්නේ කියලා කියන. එයා ගොඩාක් දුක් විඳිනවා. ඒ වගේම එයා මොකක් හරි යම් දෙයක් ඔයාලට කියන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ වගේ කණ්ණාඩි තමයි ඔයගොල්ලෝව සම්බන්ධ කරගන්න හදන්නේ කියලා කියනවා. හතරේ ක්ලියෝ ආනවා නාදියාද කියලා. ඊට පස්සේ මේ මායාකාරී රෙබේකා කියන ඔයාට යම් දෙයක් කියන්න හදන්නේ නැත්නම් ඔයාට කරදරයකින් බේර ගන්න හදන්නේ ඔයාව ඉදිරියේදී ලොකු කරදරයකට පත් වෙන නිසා තමයි ඇවිල්ලා ඔයාව බේර ගන්න හදන්නේ කියලා රෙබේකා කියනවා. ඊට පස්සේ කණ්ණාඩිය දිහා ආයිත් මත්තරකාරී බලනකොට එකපාරට හොඳටම බය වෙලා හාකට යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ක්ලියෝ හා රයන් දෙන්නා ඇඳ උඩට වෙලා පසු දවසේ සුපිරි සෙක්ස් කරනවා. ඒ වගේම හොඳ සුපිරි කැච් එකක් අල්ලනවා. ඊට පස්සේ කැච් එක අල්ලලා ඉවර වෙලා පාල්ට යනවා රයන්. ජූස් එකක් අරන් එන්නම් කියලා. ඔය අතර කියෝ වොෂ්රූම් එකට යනවා. ඊට පස්සේ බාත්රූම් පස්සේ රයන් මත්කුඩු වර්ගයක් හදන ජූස් එකට දානවා. ඊට පස්සේ බාත්රූම් එකෙන් ආපු ක්ලියෝට ඒ ජූස් එක බොන්න දෙනවා. ඊට පස්සේ බොන්න දුන්නත් බොන්න බැරිුණා. මොකද කියනවනම් නාදියාගේ ආත්මය ඇවිල්ලා ක්ලියෝ බේර ගන්නවා. ඊට පස්සේ රයන් ගිහිල්ලා සාක්ෂි හැමදේම නැති කරනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නන පසුදාවේ කිස්ගේ බිරිඳ දවස් 2-3කට ගමනක් යන්න හදන්නේ. ඊට පස්සේ මේ දෙන්නා ගමන යන්න ලෑස්ති වෙලා ගමන යන්න පිටත් වෙනවා. ඔය අතරේ ටයර් ගෙදරට වෙලා සාලේට සැටියේ වෙලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඉන්නකොට රයන් ගෙදරට එනවා. ඒ නිසා මේ දෙන්නා පාටියක් දාන්න සෙට් වෙනවා. ඊට පස්සේ රයන් කුස්සියට ගිහිල්ලා ජූස් එකක් හදන්න ඇවිල්ලා ඒ වගේම ඒ ජූස් එකට මත්ද්‍රව්‍ය දානවා. ඊට පස්සේ මේ ජූස් එක හදන් ඇවිල්ලා රයන් ටයර්ට දුන්නට පස්සේ ටයර් එක බොනවා. ඊට පස්සේ ඒක බිව්වට පස්සේ නරන් රයන් බලන් ඉන්නවා ටයල්ට නිින්ද යනකම්. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ බලද්දි දකින්නවා ටයල්ට හොඳටම නිින්ද ගිහිල්ලා නිසා ආපහු කුස්සියට යනවා. කුස්සියට ගිහිල්ලා ඉවර වෙලා ක්ලියෝට දෙන්න ජූස් එකක් හදාගෙන ක්ලියෝගේ කාමරයට යනවා. ඊට පස්සේ ක්ලියෝටත් ඒ ජූස් එක දෙනවා. ඊට පස්සේ එයත් ඒක බීලා නිින්ද ගියාට පස්සේ රයන් නිටිකොලයක් අරන් මූණේ ඔතනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඇඟ රයන් ක්ලියෝගේ හොතන්න යන්නේ. ඊට පස්සේ පෙන්නනවා සැටියගේ උඩ නිදාගෙන ඉන්නකොට ටයර් ගාවට නාදියාගේ ආත්මය ඇවිල්ලා ටයර්ල නැගිටිනවා. ඊට පස්සේ නැගිටුන මේ ටයර් ඉස්සුවෙන් වගේ ක්ලියෝගේ කාමරයට දුවගෙන යනවා. ඊට පස්සේ ක්ලියෝ කාමරයට දුවගෙන ගිහිල්ලා ඉවර වෙලා රයන්ව බදාගෙන රයන් එක්කම පල්ලෙහාට පනිනවා. ඒ නිසා ටයර් සහ රයන් දෙන්නාම මැරෙනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ටයර්ගේ මරණයත් එක්කම මේ කට්ටියම දැන් මේ ගෙදරින් යන්න හදන්නේ. ඊට පස්සේ ලියෝ අම්මත් එක්ක කතා කරලා ඉවර වෙලා එළියට යනවා. ඔය අතරේ ලියෝගේ අම්මා අර අද්භූත කණ්ණාඩිය ගාවට ගිහිල්ලා බලන් ඉන්නකොට දකින්නවා ටයර් ඉන්නවා දැකලා කෑ ගහනවා. ඊට පස්සේ කට්ටියම ආවට පස්සේ කියනවා ලියෝට ඔයාගේ සහෝදරයා ඔයාව බේර ගන්න හැදුවා. ඒ වගේම ඔයාගේ සහෝදරයා බේරගත්තා කියලා කියනවා. සමගම එම සුපිරි හොල්මන් මූවි එක මෙතනින් ඉවර වෙනවා. නැවතත් මූවි මැරිසන් සමග අපි මේ සුපිරි හොල්මන් මූවි එක මෙතනින් ඉවර වෙනවා. නැවතත් මූවි මැරිසන් සමග අපි එකතු මේ වගේ මෙවැනි මූවි එකක් අපි නැවතත් ඔයාලට ගෙන එන්නම්. ඒ වගේම සුබ දවස්.